මොකද මේ මාළු මිරිස් වගාවට වෙලා කරන්නේ පන්ති පටන් ගන්න නැද්ද? පටන් ගන්නවා BST කියන්නේ ප්‍රායෝගික විෂය ධාරාවක්නේ. ඉතින් ප්‍රායෝගික විෂය ධාරාවක් කරන්න නම් ඒක ප්‍රායෝගිකවම දරුවන්ට අපි උගන්වන්න ඕන. ඉතින් අපි ඉස්සෙල්ලා බලන්න ඕන මේ වගාවක් කරන්න කොහොමද, ජල සම්පාදනය කරන්න කොහොමද, පොහොර යොදන්න කොහොමද, වල් පැල පාලනය කරන්න කොහොමද, පලිබෝධ පාලනය කරන්න කොහොමද, ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් දරුවන් එක්ක ප්‍රායෝගිකවම අපි කරයි යනවා. අලුතෙන් පන්ති 28ට අපි පටන් ගන්නවා මේ වෙනකොට. BST කියන්නේ ප්‍රායෝගිකව ලකුණු 30ක් දැනට ලකුණු 30ක් ඉස්සරහට තවදුරටත් ප්‍රායෝගික ප්‍රමාණය වැඩි වෙයි. ඉතින් ඒකෙදි වාට සත්ත්ව පාලනය, ඊට පස්සේ මසුන්, ඊට පස්සේ පටක රෝපණය, ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍රය ගත්තොත් එimhe ආඩිනෝ ස්වයංක්‍රීයකරණය වගේ දේවල්, ඊට පස්සේ ගොඩක් දේවල් අපි ප්‍රායෝගික දේවල් කතා කරනවා. ඊට අමතරව ආහාර ශේෂ්ත්‍ර කතා කරනවා. ඉතින් වාට ඒ වගේ ශේෂ්ත්‍රයකට ඇවිල්ලා පහසුවෙන් ජීවිතේ කොට දා ගන්න පුළුවන්. මේ විෂය ධාරාවේ වැදගත්කම තමයි ඉතින් අර සාමාන්‍ය විෂය ධාරාවක් එක්ක අපි විශ්වවිද්‍යාල ලබන පහසුකම් වලට අමතරව අපි ලබා ගන්න මේ ප්‍රායෝගික දැනුම තුළින් අපිට අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව BST සමාන YouTube එක සහ Facebook page TikTok වල තියෙනවා. ඒත් එක්ක ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් මේ අවුරුද්දේ ඕලෝ කරපු දරුවන්ට අපි සුබ පතනවා. හොඳ විෂය ධාරාවක් එක්ක එකතු වෙලා ඉස්සරහට වැඩි කටයුතු කරගෙන යන්න.